ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකටත් සේල්ස් ඉක්මනින් වැඩි කරගන්න ඕනෙද? සාර්ථක ඔන්ලයින් සෙලස්ලා පාවිච්චි කරන ප්‍රධාන ස්ට්‍රැටජි එකක් තමයි මල්ටි සේල්ස් චැනල්. එහෙම නැත්නම් මල්ටි ලොකේෂන් පාවිච්චි කරන එක. මේකෙන් ඔයාට අලුත් මාකට් එකේ ඔපචුනිටිස් හම්බෙනවා, අලුත් ඔඩියන්ස් එකක් ලැබෙනවා. හැබැයි මතක තියාගන්න සේල්ස් වැඩි වෙනවා කියන්නෙම ඔයාගේ ඔපරේෂන් එක සංකීර්ණ වෙනවා කියන එක. මේ දේවල් මැනුවල් කරන්න ගියොත් ඔයාගේ ඔන්ලයින් බිස්නස් එක අතරමං වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ක්ලිකෝම් වගේ all-in-one software එකක් ඔයාට අනිවාර්ය වෙන්නේ. අද අපි බලමු ලංකාවේ number 1 OMS එකෙන් ඔබේ මල්ටි ලොකේෂන් බිස්නස් එක ලේසියෙන්ම හැන්ඩල් කරන්නේ කොහොමද කියලා. මේ තමයි ක්ලිකෝම් ඩෑෂ්බෝඩ් එක. මේ තමයි මගේ ඔන්ලයින් බිස්නස් එක. මගේ ඔන්ලයින් බිස්නස් එකේ දැනට ලොකේෂන් 4ක් මැනේජ් වෙනවා. මේ තියෙන මගේ ටෙක් ස්ටෝර් එකේ දැනට මේ මාසෙට අදාළ අප්ඩේට් එක. ඒ වගේම මට මගේ ඕනම ස්ටෝර් එක අප්ඩේට් වෙන වෙනම බලාගන්න පුළුවන්. මේ තමයි මගේ ක්ලෝතින් ස්ටෝර් එකේ අප්ඩේට් මේ මාසෙට අදාළ අප්ඩේට් එක. මේ තමයි මගේ කොස්මෙටික් ස්ටෝර් එකේ මේ මාසෙට අදාළ යූසර් මැනේජ්මන්ට් වලදී අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එකක් තමයි අපේ යූසර්ස්ලා. එහෙම නැත්නම් අපේ එම්ප්ලොයිස්ලාව හරි විදියට මැනේජ් කරන්නේ කොහොමද කියන එක. මගේ ඔන්ලයින් බිස්නස් එකේ යූසර්ස්ලා 4 දෙනෙක් ඉන්නවා. ඒතර ඇඩ්මින් විදියට මට මගේ ඔන්ලයින් ස්ටෝර් ඔක්කොගෙම ඇක්සස් තියෙනවා. ඊට අමතරව මට ඉන්නවා බ්‍රාන්ච් මැනේජර් කෙනෙක්. බ්‍රාන්ච් මැනේජර්ට මම ලොකේෂන් මගේ ස්ටෝර් 3ක් ඇලෝකේට් කරලා තියෙනවා. ඊට අමතරව මගේ ඉන්නවා ස්ටෝර් මැනේජර්ස්ලා. ඒතර ඒගොල්ලන්ට මම ඒගොල්ලන්ට අදාළ ලොකේෂන් එක විතරයි ඇලෝකේට් කරලා තියෙන්නේ. ඊළඟට මේ හැමෝටම යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් ලැබෙනවා. ඒතර ඒ අදාළ ලොගින්ස් වලින් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ account එකට log මේ log වෙලා තියෙන්නේ මගේ store manager කෙනෙක්ගේ dashboard එකට. ඒතර එයාට මම allocate කරේ එයාට අදාළ location එක විතරයි. ඒ නිසා dashboard එකේ පෙන්වන්නේ ඒ අදාළ detail විතරයි. මේ තමයි මගේ product list එක. මගේ product location wise වෙනම manage වෙනවා. ඊට අමතරව මගේ inventoryත් location wise වෙනම manage කරගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන මගේ clothing store එකේ product list එක සහ ඒකට අදාළ current stock එක. ඊළඟට මල්ලක තියෙනවා ස්පෙෂල් ප්‍රොඩක්ට් එකක් 0.91. මෙන්න මේ කියන ප්‍රොඩක්ට් එක මම මගේ ඔන්ලයින් ස්ටෝර් හැම එකේම සේල් කරනවා. ඒ නිසා මම මේ ප්‍රොඩක්ට් එකට මල්ටි ලොකේෂන් ඇලෝකේට් කරලා තියෙනවා. ඊළඟට අපි මේ ප්‍රොඩක්ට් එක view කරලා බලමු. ප්‍රොඩක්ට් එක view කරාම මට එතන පෙන්නනවා මගේ ලොකේෂන් වල වෙන වෙනම තියෙන කරන්ට් ස්ටොක් එක. ඒතකොට මගේ මේන් ස්ටෝර්ස් එකක් තියෙනවා. මේන් ස්ටෝර්ස් එකේ දැනට 900ක් තියෙනවා. ටෙක් ස්ටෝර් 10යි, කොස්මෙටික් එකේ 30යි, ක්ලෝතින් එකේ 200ක් තියෙනවා. ඊළඟට මට පුළුවන් ලොකේෂන් අතර ස්ටොක් ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට මුලින්ම මම පර්චේස් කරන්නේ මගේ මේන් ස්ටෝර්ස් එකට. ඊළඟට මම එතනින් මගේ ස්ටෝර්ස් වලට ස්ටොක් ට්‍රාන්ස්ෆර් කරනවා. අපි දැන් බලමු කොහොමද ස්ටොක් ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඒකට අපි ඔප්ෂන් එකක් තියෙනවා ස්ටොක් ට්‍රාන්ස්ෆර් කියලා. එතනින් මට ඇඩ් ඔප්ෂන් එක දෙන්න පුළුවන්. ඊළඟට from location එක විදිහට මගේ main stores එක select කරනවා. මෙතනින් මම clothing store එක select කරනවා. ඊළඟට මම product එක search කරනවා. quantity එක මම 100ක් transfer කරන්නේ save. මේ විදිහට තමයි stock transfer එකක් කරන්නේ. stock transfer එකෙන් පස්සේ මගේ main stores එකෙන් pieces 100ක් අඩු වෙලා තියෙනවා. ඒ pieces 100 clothing store එකට add වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි Clicom product and inventory හරියටම manage කරලා දෙන්නේ. මේ තමයි Clicom bill screen එක. admin විදියට මට මගේ store තුනටම access මෙතනදී හම්බෙලා තියෙනවා. මට මෙතනදී මගේ bill process එක store wise කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මගේ clothing store එකේ store manager එකේ bill screen එක. මේ තමයි මේ ස්ක්‍රීන් එක. ඒතකොට මෙතනදී මම එයාට allocate කරේ clothing store එක විතරයි. ඒ නිසා bill screen එකේදී එයාට access හම්බෙලා තියෙන්නේ clothing store එකට විතරයි. මීට අමතරව මගේ online orders location wise මට manage කරගන්න පුළුවන්. ඊට මගේ waybill range location wise මට manage කරගන්න පුළුවන්. ඊට අමතරව dispatch note location wise මට වෙන වෙනම pin කරගන්නත් පුළුවන්. මේ තමයි මගේ loss and profit report එක. මගේ loss and profit report එකත් location wise වෙන වෙනම manage වෙනවා. මෙන්න මේ විදිහට තමයි Clicom ඔයාගේ multi location business එක එකම තැනක ඉඳලා professional විදිහට manage කරලා දෙන්නේ. දැන් ඔයාට පුළුවන් operation එක ගැන බය වෙන්නේ නැතුව ඔයාගේ sales වැඩි කරගන්න අවධානය යොමු කරන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු ඕනෑම online ඕන කෙනෙක්ට වැදගත් වෙන Clicom dashboard එක හරියටම කියවලා ඔයාගේ බිස්නස් එකේ ලාභය හා ප්‍රගතිය මයින්නේ කොහොමද කියලා. මේ වගේ වටිනා තොරතුරු දිගටම දැනගන්න
අපේ channel එක දැම්ම subscribe කරන්න. ඔබේ business එකේ ප්‍රශ්න තියෙනවා නම් පහළ comment කරන්න. ඒ වගේම තවත් online seller කෙනෙක්ට උදව්වක් විදියට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.